ආයිබෝවන්. අද අපි කතා කරමුද ලංකාවටම හරිම විශේෂ අර වෙසක් කාලේට හැමතැනම දකින්න ලැබෙන දන්සල් ගැන. අපිට මේ ගැන හොයාලා බලපු වාර්තාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ සිරිතේ අතීත කතාව, වැදගත්කම, දැන් තියෙන තත්ත්වය මොකද්ද කියලා. මේක ඇත්තටම අර බුදුදහමේන දීම, කරුණාව වගේ දේවල් එක්ක බැඳිලා තියෙන්නේ නේද? ඔව් හරියට හරි. දන්සලා කිව්වම ඉතින් සරලවම මිනිස්සුන්ට නොමිලේ කෑම බීම දෙන තැනක් නේ. හැබැයි ඔබ කිව්වා වගේ බෞද්ධ සංස්කෘතිය විශේෂයෙන්ම වෙසක් ඒ කියන්නේ බුදුන්ගේ තෙමඟුල සැමරීමත් එක්ක තමයි මේක තදින්ම බැඳිලා තියෙන්නේ. ඔව් ඒත් මේකේ ඉතිහාසය කොයිතරම් පරණද? වෙසක් එක්කමද පටන් ගත්තේ? නෑ ඇත්තටම මූලාරම්භය ඊටත් වඩා පරණයි. බුදුදහමේ අර දාන කියන පාරමිතාව දක්වාම යනවා. අතීතයේ හාමුදුරුවෝ යැපුණේ දාණයෙන්. ඉතින් ඉතිහාසයේ බැලුවම අනුරාධපුර පොළොන්නරු යුගවල එහෙම රජවරු සිටුවරු හරිම විශාල විදියට දන්සල් දීලා තියෙනවා. ඒ කියන්නේ රජ කාලේ ඉඳලම තිබුණ දෙයක්. ඔව්. යටත් විජිත කාලේදී යම් පීඩනයක් ආවත් මේක නිකන් සංස්කෘතික ප්‍රතිරෝධයක් වගේ පැවතුණා. පස්සේ අර 19 20 සියවස්වල බෞද්ධ පුනර්ජීවනයත් එක්ක මේක තවත් ශක්තිමත් වෙලා ජාතික අනන්‍යතාවෙම කොටසක් වුණා වෙසක් දන්සල කියන එක. හරිම රසවත් කතාවක්. එතකොට දැන් කාලේ අපි දකින දන්සල් ගැන කතා කළොත් ඒවා එකම විදිහට සීමා වෙලා නෑ වගේ නේද? අනිවාර්යයෙන්ම නේ. ගොඩක් විවිධයි. ප්‍රධානම එක තමයි බත් දන්සල. ඒක කවුරුත් දන්නවා. ඒත් එක්කම පැන් දන්සල් තියෙනවා, තේ, කෝපි, සරුවාට්, ෆලූඩා ඔය වගේ දේවල් දෙන. තව අර බෙලිමල්, කොත්තමල්ලි වගේ දේවල් දෙන ඖෂධ දන්සල් කියලාත් කියනවා. දැන් නම් ඉතින් අයිස්ක්‍රීම් දන්සලත් හරිම ජනප්‍රියයි. ඕ අයිස්ක්‍රීම් දන්සල් නම් දැන් ගොඩක් තියෙනවා. හැබැයි ඔබ අර කලින් කිව්වා වගේ මේක ආගමික සීමාවෙන් එහාටත් ගින් නේද? ඔව් ඒක තමයි වැදගත්ම දේ. උදාහරණයක් විදියට අර කොවිඩ් කාලේ ඊට පස්සේ ආර්ථික අර්බුද කාලේ අමාරුවේ වැටුණෝ මිනිසුන්ට උදව්වක් විදියට දන්සල් දින්නා. ඒවා මානුෂීය දන්සල්. ඒක ඇත්ත. එතකොට සංස්කෘතික පැත්තෙන් ආගමික පැත්තෙන් බැලුවම මේ දන්සලෙන් නිකන් කැම දෙනවට වඩා ලොකු දෙයක් එනවා නේද? අනිවාර්යයෙන්ම. එකක් තමයි බුදුදහමේ අර දානය කියන එක ප්‍රායෝගිකව කරන එක. ඒක පිනක් රැස් කරගන්නවා කියලා සැලකන්නේ. අනිත් එක තමයි හරිව වැදගත් දෙයක් කුලය, පන්තිය, ආගම කිසිව ભેදයක් බලන්නේ නැහැ. ඕන කෙනෙක්ට ඇවිත් කැම කන්න පුළුවන්. ඒකින අර සමානත්වය කියන එක ප්‍රවර්ධනය වෙනවා. ඒ වගේම මිනිසු එකතු වෙලා ස්වේච්ඡාවෙන් වැඩ කරන එකත්. අන්න හරි. ප්‍රජා එකමුතුකම. විවිධ පසුබිම්වල අය එකතු වෙලා වැඩ කරනවා එක ලොකු දෙයක්. එතෙ මේක ශ්‍රී ලංකීය අනන්‍යතාවයේම කොටසක්. දැන් තියෙන තත්වය ගැන කතා කළොත් අලුත් ප්‍රවණතා මොනවද දකින්න තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි දැන් ලොකු කම්පැනි එහෙම CSR. ඒ කියන්නේ ආයතනික සමාජ වගකීම් විදියට හරිම මහ පරිමාණයෙන් දන්සල් දෙනවා. අනිත් එක ජනප්‍රිය අය කලාකාරෝ එහෙම සෝෂල් මීඩියා පාවිච්චි කරලා මේවා ප්‍රවර්ධනය කරනවා. ඔව් ඒක දකින්න දෙයක්. ස්වේච්ඡා සේවකයන් ඕගනයිස් කරන්න දෙන් ඔන්ලයින් ක්‍රම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. අර කොවිඩ් වලින් පස්සේ සනීප ආරක්ෂාව ගැන හිතලා කලින් පැක් කරපුවා දෙන එකත් වෙඩි වුණා. කලින් අසුරපු පැකට් දෙන එක. තවර ජංගම දන්සල් ඒ කියන්නේ වාහනවල ගිහින් දෙන ඒවා. පරිසර හිතකාමී දේවල් අර දිරන පිඟාන් කෝප්පු පාවිච්චි කරන එකට දැන් ටිකක් වැඩි වෙලා වෙසක් එකට විතරක් නෙවෙයි සමහරු මාසිකව අවශ්‍යතාව තියෙන අයට දෙනවා ආපදා වෙලාවටක් දෙනවා. ඒක නම් ඇත්තලම හොඳ පැත්තට විකාශනය වීමක්. හැබැයි ඉතින් අභියෝග නැතුවම නෙවෙයිනේ. මොනවද තියෙන ප්‍රශ්න? ප්‍රශ්න තියෙනවා. එකක් තමයි අර අපද්‍රව්‍ය. කෑම ඉඳුල් පිඟාන් කෝප්ප විශාල ප්‍රමාණයක එකතු වෙනවා. ඒක කලමනාකරණය කරන එක අභියෝගයක්. ඒක ඇත්ත. සෞඛ්‍ය ආරක්ෂාවත් එහෙමයි. සමහර වෙලාවට ආහාර විෂවීම් මෙහෙම වාර්තා වෙනවා. ඒ නිසා තමයි දැන් PHI මලත්තුරුන්ගේම අධීක්ෂණය තියෙන්නේ. ඔව් ඒක වැදගත්. තව දෙයක් තමයි සමහර වෙලාවට මේක ටිකක් වාණිජකරණේ වෙනවද කියන එක. අර ආධ්‍යාත්මික ගතිය නැති වෙලා නිකම් ප්‍රදර්ශනයක් වගේ වෙනවද කියන කතාවකුත් තියෙනවා. අනිත් එක ඉතින් අර අරුමුදල් අවභාවිතය බඩු මිල වැඩි වෙනකොට දන්සලක් කරගෙන යන්න එකේ තියෙන අමාරුව ඒවත් බලපානවා. ඒදුවට මේ අභියෝගයක මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න මොන වගේ දේවල් ගැනද හිතන්න වෙන්නේ? තිරසාර බව තමයි ප්‍රධාන. අර කිව්වා වගේ ආයේ පාවිච්චි කරන්න පුළුවන් උපකරණ වගේ දේවල්. සමහර විට රජයේ NGO වගේ ආයතන මැදිහත් වෙලා ආහාර සුරක්ෂිතතාවය ගැන නීති රීති ගේන එක. අර දිලිඳුකම ඉලක්ක කරගත්තු දන්සල් සඳහා හවුල්කාරීත්ව ඇති කරගන්න එක. ඒ වගේ දේවල් වැදගත් වෙයි. එhmenan පැහැදිලි දන්සල කියන්නේ නිකම්ම කැම බෙදෙන තැනකට වඩා කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. අපේ උරුමය, එකමුතුකම,
කාලෙටම හැඩ ගැහෙන විදිය මේ ඔක්කොම පේනවා. අභියෝග තිබුණත් අර දාණයකින් හරිය සමාජ අවශ්‍යතාවය එක්ක දිගටම යනවා. ඔව් අවසාන වශයෙන් සමහර විට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි අනාගතයේ එන වෙනස්කම් එක්ක මේ දාණය කියන සංකල්පය අර උත්සව සන්දර්භයෙන් මානුෂීය අවස්ථාවලින් එහාට ගිහින් තවත් කොයි වගේ අලුත් විදිහට අපේ සමාජයට වැදගත් වෙයිද කියන එක